හයි කොහොමද ඔයාලට කවුරුත් හොඳින් ඇති කියලා මං හිතනවා. ගොඩම කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ කියන්නේ මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද මේ අවුරුද්ද 2025 අවුරුද්ද ඉවර වෙන්නත් තව හරියටම දවස් 2යි තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ අවුරුද්දේ අවසානයේට වීඩියෝ එකක් කරලා දාන්න. ඉතින් ඔයාලා 2026ට ලෑස්ති වෙන ගමන්ද? ඉතින් ඔයාලා විස්තර කියන්නකෝ. මම නම් මේ දවස්වල මගේ රූම් එක පොඩ්ඩක් අලුත් කරගන්න කරන ගමන් ඔයාලට පේනවා ඊට පස්සේ ඉස්සෙල්ලා ගාලා තිබ්බේ නිකන් ක්‍රීම් පාට ප්ලේන්ට් එකක්. දැන් මම ඒක සුදු පාට කරා, වයිට් කලර් වලට මාරු කරා. මට හිතුණා සුදු පාටින් ගෑවොත් හොඳයි කියලා. ඉතින් ඒකින්දා සුදු පාටට මාරු කරා. ඊට පස්සේ මේ දවස්වල දැන් ඉතින් ඔය පොඩ අස් කරගෙන යන ගමන් තාම මේ ඔයාලට පේන ඇති පිටිපස්ස බිම රෙදි ගොඩ ඇත්තටම ඇඳුම් එහෙම දාපු තැන්වල. ඉතින් බලමු මම ඒකත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් දැන් තමයි මම නැගිට්ටේ. නැගිටලා දැන් උයන්න ඕනේ. මම ඇඳනම් අස් කරා. එහෙනම් බලමු අද දවස් මාත් එක්ක මොනවද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් ටිකට වීඩියෝ එකත් එක්ක ඉන්න. වාඩිකුවනේ උයන්න ඕනේ කියලා. අද පොල් ගාගත්තු එකක් කඩෙන් ගෙන්න ගත්තා. පොල් ගෙඩි ගෙනාපු ඉවර වෙලා තිබ්බා. ඒක නිසා ගාලා පොල් ගෙඩි එකක් ගෙන්න ගත්තා. මම අලුතෙන් මගේ කිචන් එකට ගත්තා මේ 3-5 දාන එකක්. පොල් තෙල් බෝතල් දෙකක් ගත්තා අලුතෙන්. ඉස්සෙල්ලා තිබිච්ච දෙක අයින් කරා. තව මගේ කුස්සියට අලුතෙන් ගත්තා. මේ වගේ වංගෙඩියක් පොඩි වංගෙඩියක් ඉස්සෙල්ලා දෙන්න මට ඕන වුණා පොල් සම්බල් එහෙම කොටා ගන්න මේ වගේ එකක්. ඉතින් ඒකකුත් ගත්තා. තව අර මේ අර මොනා හරි ලුණු අනම්මනම් කපා ගන්න මෙන්න මේක මාර පහසුයි. ඒ නිසා මම ඊවෙන් එකක් ගත්තා. ඒක නම් දැන් ටිකක් දවස් අරගෙන තාම පාවිච්චි කරේ නැහැ. ඊටසේ දැන් මම බත් එක චුට්ටක් පෙගෙන්න, බත් එක නෙමෙයි හාල් එක තිබ්බා වතුර ටිකක් දාලා පෙගෙන්න. පොඩ්ඩක් අර බාස්මති හාල් පෙගුණාම පොඩ්ඩක් අර බත්තට දික් වෙනවා. ඒ නිසා තාම ගින්නේ ලිපපත්තු කරේ නැහැ. ඊට පස්සේ මම බිත්තර කරියක් තමයි අද හදාගත්තේ. වලට පේන ඇති පස්සේ පාටට බිත්තර කරියක් තියෙනවා. ඊට පස්සේ මම පරිප්පු එක මෙහෙම මිරිස් ලුණු එහෙම දාලා තියෙනවා. මේ දැන් මම එක පොල් කිරි දාලා ලිපේ තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි අද මම උයන දේවල්. ඒ දෙක තමයි උයාගන්නේ. තව ලංකාවෙන් මල්ලිලා දෙන්නෙක් ආවා. ඒ දෙන්න එනකොට ගෙනාවා චිලි පේස්ට් අනම්මනම් ඒවත් තියෙනවා. මේවා අස් කරන්න ඕනේ. තාම මං අස් කරම ගානවායි. පේනවනේ හැටි. ඉස්රූම් එකේ එහෙම තාම අස් කරේ නැහැ. ඒ ටික අස් කරන්න තියෙන ගොඩක් බිම හරිය තමයි අස් කරන්න තියෙන්නේ. මම තමයි තියෙන්නේ. දැන් මං හදන්නේ වොෂ්රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරලා දාන්න. ක්ලීන් කරලා දාන්නම වොෂ් එකක් දැම්මෙත් නැහැ. මං හිතුවා වොෂ් එකක් දාගන්න ඕනි මේ වොෂ්රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරලා කියලා. ඉතින් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක.
කොහෙන් පටන් ගන්න කියලා හිතා ගන්න බෑ ළමයි. ඔන්න බලන්නකෝ පොඩියට පොදවැස්සක් යනවා. ඉතින් ඒක දිහාත් බලාගෙන ඉඳලා මේ හදන්නේ අයියට කෑම එක බෙදලා දෙන්න. ඉතින් මං කෑම එකත් බෙදාගෙන ඇවිල්ලා අයියට දුන්නා. ඉතින් ඔන්න බලන්නකෝ අයියාගේ රියැක්ෂන් එක කොහොමද කියලා කෑම එක දුන්නාම. ඔන්න ඔහොමයි ඉතින්. එයාගේ පොරොත්තුවක් තියෙනවා ඉස්සර නම් බත් කනකොට අනිවාර්යයෙන්ම කූල් ඩ්‍රින්ක් එකක් බොන්න. මම ඒක කියලා දැන් වෙනස් කරගෙන තියෙන්නේ කූල් ඩ්‍රින්ක් බොන්න හොඳ නැහැ කියලා. එයාට සෙමත් එන නිසා. ඉතින් දැන් හදිස්සියෙන් කලාතුරකින් ගෙනල්ලා බොනවා. ඉතින් මං ඒ වෙලාවට නම් මුකුත් කියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහම එයාට කෑම එකත් බෙදලා කන්න දීලා මම ගියා වොෂ් එකක් දාන්න. බලන්නකෝ ඉතින් එයාගේ කෝලන් ටිකකුත් මං හරිම ආසයි එයාට කෑම එක බෙදලා දීලා එයාගේ කියන්නේ එයාගේ රියැක්ෂන් එක බලන්න. හැමදාම මං ඒ දේ කරනවා. එයාට ඉස්සෙල්ලම කටක් කාලා බලන්න කියනවා මේ කොහොමද කෑම එක රසයිද එහෙම කියලා. ඉතින් හැමදාම එයා කියනවා ගොඩක් රසයි කියලා. ඉස්සෙල්ලාම බත් කඩ කවන්නේ හැබැයි මට. ඒක එයා පුරුද්දක් විදියට කරනවා. මං එයාට කන්න කියලා කෑ ගහද්දි මට තමයි ඉස්සෙල්ලාම බත් කඩ කවන්නේ. ඔන්න ඔහම බලන්නකෝ ඉතින් ඔයාලා. අනේ මට දැන් අනේ කන්න. සසයිනේ. මන්නේ යෝජ මට සස. සුපර්. ෆිට් පිට. දැන් තමයි යන්නේ ළමයි දත් මදින්නේ යනවා. Tak mago. මට හරි බයයි මේ ළමයි කොණ්ඩේ මේ වේලෙන්න තුනහම මේ ඔළුවේ කැක්කුම හැදෙනවා. ඔළුව එක පැත්තක් රිදෙන්න ගන්නවා. එතකොට හරි අමාරුයි. ක්‍රීම් පොඩ්ඩක් මූණේ නම් මම මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. බොඩි ලෝෂන් පොඩ්ඩක් කරාත් එහෙම මොකක්ද ඒ වැටුනේ. අයියෝ මේක වැටුණා. බොඩි ලෝෂන් පොඩ්ඩක් එහෙම රත් එහෙම වේලෙනවට ගා ගන්නවා. මේක ෂෝයි නේද ළමයි හැඩේ. එච්චරයි. වැස්ලින් එකෙන් චුට්ටක් ගාගා ලිප් වල වේලෙනවට සීතල නිසා. එච්චරයි සීතලයි මේ දවස්වල ගොඩක්. ඒ නිසා
සොක්ස් දාගන්න ඕනේ. සීතලයි. අර සෙරප්පු දෙක එහෙම නැතුව බිමින් අඩිය තියන්න බෑ මේ. බිමින් අඩිය තියන්න බෑ මේ. අර ටයිල් එකට සීතලයි ළමයි. ඒක නිසා සොක්ස් දෙකක් දාගමු. හරි. ඔය තියෙන්නේ අද මගේ දවල් කෑම එක. මම ඉතින් දැන් කනවා. අර වැස්ස ළමයි දැන් වැස්ස කියලා පාටක්වත් නැහැ. දැන් ආයෙ යවුව ඇතිලා. මම හිතුව වැස්ස. කාලෙන් නම් එනවා. බයි. 2026 අවුරුද්ද ලබන්න හරියටම තව දවස් 2යි තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට මං අරන් එන අන්තිම වීඩියෝ එක. ඉතින් ආයෙ අපිට හම්බෙන්න වෙන්නේ 2026 අලුත් අවුරුද්දක. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා 2025 ඔයාලට හැබෑ කරගන්න බැරි වුණු හැම හීනයක්ම 2026 අවුරුද්දේ ඔයාලට හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. අපි හැමෝම වැඩ කරන්නේ අපේ හිතවල තියෙන හීන බලාපොරොත්තු වෙනුවෙන්නේ. ඉතින් ඒ වැඩ කරන හැම දෙයක් වෙනුවෙන්ම ඔයාලට ඒ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා. ඉතින් එහෙනම් මම අලුත් වීඩියෝ එකක් අරගෙන 2026 දී ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම 2026 අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.